ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද අරගෙන ආවිත් තියෙන්නේ අස්සසෝ මැයි මාසයේ මුදල් බැංකුවට සහ සයිට් එකට වෙන දිනය සහ රජයෙන් ලබා දෙන අමතර රුපියල් 15000ක දීමනාව පිළිබඳ දැනුවත් කිරීමට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවන්ට දැනගන්න share කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්න තමයි මැයි මාසයේ මුදල් වැටෙන දිනය පිළිබඳව. ඉතින් මම ඒක පිළිබඳව කියන්නම්. ඉතින් මම මුලින්ම කියලා ඉන්න රජයෙන් ලබා දෙන 15000 පිළිබඳව. ඉතින් මෙම දීමනාව රජයෙන් ලබා දෙන බව ප්‍රකාශ කරා. ඉතින් මේ මුදල් ලබා දෙන ඔයගොල්ලන්ට ඒ කියන්නේ නිකන් නෙවෙයි මේ මුදල් ලබා ගන්න නම් ඔයගොල්ලෝ අතිරේක භෝග වගා කරන්න ඕනි. කෙන ඔයගොල්ලන්ට කුඹුරු වගේ තියෙනවා නම් ඒවවල වගා කළා. ඉතින් ඒ වගා වලට රජයෙන් ගන්න පුළුවන් රුපියල් 15000ක්. ඉතින් ඒ මුදල් ලබා ගන්න පුළුවන් රජය මගින්. ඉතින් ඒක අනිවාර්යයෙන් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒක මේ ළඟදිම ලබා දුන්න දීමනාවක්. ඉතින් ඒක තමයි රජයෙන් ලබා දෙන රුපියල් 15000 දීමනාව. ඉතින් මම ඕගොල්ලන්ට ඊළඟට කියන්න ආවේ රජයෙන් ලබා දෙන රුපියල් රජයෙන් මැයි මාසයේ ලබා දෙන අස්තු මුදල් පිළිබඳව. ඉතින් අස්තු ප්‍රතිලාභයේ මුදල් පිළිබඳව තමයි මම ඊළඟට ඕගොල්ලන්ට කියන්නේ. ඉතින් ඒ මුදල් සාමාන්‍යයෙන් අපිට අප්‍රේල් මාසයේ නම් ටිකක් පරක් වුණා. මාර්තු මාසයේ කලින් ලැබුණා. ඉතින් අප්‍රේල් මාසයේ පරක් වුණේ අර සිස්ටම් එකට වැටෙන්නත් පරක් වුණේ හින්දා තමයි ඒක පරක් වුණේ. ඉතින් ගොඩක් දුරට මේ මාසේ එහෙම වෙන්නේ නැහැ. මොකද මේ මාසේ මුල් සතියෙම මේ මුදල් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් බොහෝ දුරට. ඉතින් මේ මාසේ නම් පරක්කු වෙන්නේ නැහැ අප්‍රේල් වගේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේ මාසේ 4 වගේ වෙදි සිස්ටම් එකට වැටේ කියලා තියෙන්නේ. ඉතින් දැන්ට නිවේදනය කරලා තියෙන්නේ මේ මාසේ 4 වෙනිදා මේ මුදල් ඔයගොල්ලන්ගේ සිස්ටම් එකට වැටෙනවා කියලා. ඉතින් මේ මාසේ 4 වෙනිදා සිස්ටම් එකට වැටෙනවා කියන්නේ ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ මාසේ 10-12 වගේ මේ මුදල් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඊට කලින් ගන්නත් පුළුවන් වෙයි. ඉතින් ඒ පිළිබඳ රජයෙන් ඉදිරියේදී නිවේදනය කරා. ඉතින් සයිට් එකට වැටෙන දිනේ පිළිබඳව නම් කියලා තියෙන්නේ මේ මාසයේ 4 වෙනිදා තමයි මේ මුදල් සයිට් එකට වැටෙනවා කියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම තොරතුරු ලැබුණ එසැනින් ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මම අදට මේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් මේ channel එක හොඳ නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යට දැනගන්න share කරන්න. අස්වස්ම තොරතුරු ලැබුණ වහම එසැනින් ගෙන මගේ channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අස්වස්ම පිළිබඳ නවතම තොරතුරු දැනගන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම සුබම සුදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.